හරි අපි විශේෂයෙන්ලා 26 මේ ඉන්න මගේ පන්තිල දක්ෂිණ කොල්ලා විමුක්ති ආනන්දි විමුක්ති අපි දිස්ත්‍රික් 6 නේ දිස්ත්‍රික් 6 අයිලන්ඩ් 18 මුදෙන් දක්ෂිණ කොල්ලෙක් ඉතින් මාරු පොරක් මම කියන්නේ පොරක් කියලා කියන වචන සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ හොඳම කෙටි තමයි ඒකින්ද විමුක්ති කියන්නේ මට සාපේක්ෂ පොරක් ඉතින් අපි විශේෂ ආවට පස්සේ අතම ඉස්සලම හම්බෙන්නේ ශ්‍රැන්ඩිලගේ සාමාන්‍ය පඬිතුරින් තනක් මම ආසම තනක් මේක ඉතින් මම ආසම කට්ටිය හම්බෙන්නේ මම ආසම තැනදී ඒකින්ද මේ මම විමුක්තියට මීටින් ලැබුවා ඉතින් උන්ට පඩ කියන්න බබේ මේ රිසල්ට් එක ගැනයි ඔයාලට කරපු දෙයි ඒක ප්‍රධානාගතේ මේ විභාගෙට ලැස්තින කොල්ල කෙල්ලෝ ඉන්නවනේ උන්ට පොඩි අදහසක් ගන්න රිසල්ට් එක ගැන කිව්වොත් මේ කියන්නේ තියෙන්නේ කියන්නේ මේ රිසල්ට් එක හරි ඒකට තමන් කරන්න ඕන දේ ලොකු ගොඩාක් සම්පූර්ණයෙන්ම 80ක් විතර තියෙන්නේ තමන් කරන්න ඕන දේ තමයි තියෙන්නේ මොකද රිසල්ට් එකේ මේ හොඳ රිසල්ට් එකක් ගන්න. ඒ වුණාට අපිට ඉතිරි 20 කියන එක අපිට ගොඩාක් වැදගත් වෙන හොඳ රිසල්ට් එකකට යද්දි. ඒ ඉතිරි 20 අනිවාර්යෙන් හම්බෙන්නේ ගුරුවරයෙක්ගෙන් තමයි. ඒකත් ගුරුවරයෙක් කිව්වොත් ඒක අර නිකන් ටියුෂන් ගුරුවරයෙක් කියලා අපිට ඒක ලේබල් කරන්න බෑ. ඒකට අර ඇත්තටම ගුරුවරයෙක් කියලා කියන්නේ හරියට කරන්න ඕන දේ කියන සර් වගේ ගුරුවරයෙක් කියලා කියන්න පුළුවන් එක්කෙනෙක් ඕනේ අර හොඳ තැනකට යන්න. ඒකට ඕන තරම් උදාහරණ පෙන්නලා තියෙනවානේ. අර ඒක වෙන උදාහරණයක් ලංකාවේ ගත්තොත් අර ඒ වගේ තැනකට යන්න අර ළමයාට වගේම ගුරුවරයාට කරන්න ලොකු දෙයක් තියෙනවා. ඒක සර් හොඳටම කරනවා. ඒක තමයි මේ මම හිමාරි හොඳ රැන්ක් එකක් දාලා තියෙන්නේ. ඒකට සර්ගේ දායකත්වය ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න එක නෙවෙයි ඒ ලෙවල් කියන්නේ. ඕ ලෙවල් කියලා එහෙම කියන්න පුළුවන්. ඉගෙන ගන්න එක විතරක් නෙවෙයි ඒ ලෙවල් වල තියෙන්නේ. ඒක අර අපි ඉස්සරහට ගමනක් යනවා නම් ඔළුව හදාගන්න ඕනේ. කියන්නේ ඒක විනායන වල ඔළුව හදාගන්න කිව්ව මොකක්ද ඒක කියලා. ඒ වුණාට ඒක තේරෙනවා සර්ගේ පන්ති කියලා දෙන ඕන කෙනෙක්ට. සර්ගෙන් දැන් හොඳට ඉගෙනගෙන හොඳ තැන්වල ඉන්න ඕන කෙනෙක් දන්නවා මම කියන්නේ මොකක්ද කියලා. ඒක ලැබෙන්නේ සර්ගේ ගුරුවරයෙක් විතරයි. ඒක තමයි ගුරුවරයෙක් කියලා කියන්න පුළුවන්. අර ඒ හින්දා මට කියන්න තියෙන්නේ සර්ගේ පන්තියේ ළමයි ඇති නැති ඇති ඒ වුණාට මේ අර තමන්ට හොඳ තැනකට යන්න ඕන නම් තමන් කරන්න දේ ගොඩක් තියෙනවා. ඒ වගේම තමන්ට හොඳ ගුරුවරයෙක් ලැබෙන්න ඕනේ. ලොකු පාර්ට් එකක් තියෙනවා. ඒ වගේ පාර්ට් එකක් මට සර්ගෙන් ලැබුණා. ඒකට මම ගොඩක් ස්තුතියි සර්ට. ඒක තමයි කියන්න තියෙන්නේ. ඔය මම ඇත්තටම හැබැයි මම හිතුවේ මේ ක්ලාසස් මම 5 ජනවාරි පටන් ගත්තී. මට ඕන වුණේ ඇත්තටම මේ පෘථිවියට වටිනා මිනිස්සු දෙයක් හදන්න. ඒකින්ද මම ඒක කොරෝනාට කලින් ලොකුවටම කරා. ඒ කියන්නේ මම ඒ වෙනුම කැපලා ඉතින් මොකද අපේ මගේ ජීවිතෙත් 100%ක්ම දැන් මේකට කැප කරා. මගේ ජීවිතේ විමුක්තිය අවුරුදු 20ක් විතර. ඒ කියන්නේ මගේ ජීවිතේ හොඳම කාලේ. මම උඩරිම කැපෙලා මම ලොකු රිසර්ච් දෙන්න පන්තිලේ ඉස්සම තියෙන එක ටික කාලයක් මේකෙන් එළියට ගිහිල්ලා නිදහස ඉඳලා පහු වෙන්න. ඒ ආවට පස්සේ අමුතු කට්ටිය තමයි මේ. ඉතින් මට ඇත්තටම ඕනුනේ මේගොල්ලොන්ව මේ දූපතේ තියන නෙමෙයි. මට ඕනේ දැන් ඇත්තටම විමුක්ති දැන් මේ මැත් සිලබස් එකේ කිසිම දෙයකට කටපාඩම් කරලත් නැහැ මටත් නෑ. ඕන දෙයක් ඇප්ලයි කරන්න පුළුවන්. අන්න ඒක තමයි මට ඕනුනේ. ඒ කියන්නේ මට ඕනුනේ හොඳ නියම දියුණු මොන හදන්න. ඉතින් මේ හොඳ උදාහරණයක්. මම දන්නවා මගේ පරණ එක්ස්පීරියන්ස් එක ඒ කියන්නේ මම මගේ පදලමයි හිටපු විදියත් එක්ක ඒගොල්ලෝ දැන් ලෝකෙ ඉන්න තැනත් එක්ක විමුක්ති කියන්නේ අනිවාර්යයෙන්ම මේ පෘථිවියට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් වෙනවා. මොකද විමුක්ති කියන්නේ කෙලින්ම පට්ට බ්‍රේන් එකක්. ඒ කියන්නේ මෙයා මේ ඉලවල පාස් වෙලා තින්නේ මතක තියාගෙනවත් කටපාඩම් කරලවත් එහෙම නෙමෙයි. දැනිලා. ඒකින්ද අනාගතේට ඉලෝන් මාස්ක්ලට එතකොට සගවලට ඕන වෙන්නේ මේගොල්ලෝගේ මිනිස්සු මොකද ඒගොල්ලෝ හදලා තියෙනවා ලෝකේ මාර දේවල්. ඒවට ඒවයි අනාගතේට අපිට ඉන්ජිනියර්ස්ලා ඕනේ. ඒ මේ ඉන්නේ ඉන්ජිනියර්ස්ලා. ඉතින් මම හිතනවා විමුක්තිය ඊට පස්සේ මේ අවුරුදු 4ම රුපියල් ඊට ගිහිල්ලා ෆස්ට් ක්ලාස් එකක් දාලා හොඳ ජීවිතයකට එක්ක ඊට පස්සේ PhD වලට ලෝකේ රටේ ඇවිල්ලා ඒකෙන් ලොකු වැඩක් කරන්න ඒකට මම විශ් කරනවා. එහෙනම් අපි ආයෙ හම්බ වෙනවා. අපි නිතර හම්බෙයි. හැබැයි දවසක් අපි හම්බෙන්න ඕනේ. ඔයා මේ පෘථිවියේ පට්ට පොරක් වෙලා පුළුවන් කරන්න ඒක කරමු. එහෙනම් අපි හම්බෙන්නයි මම.